හිලු මගේ රත්තරන් යාළුවනේ මොකද වෙන්නේ ඔන්න බොයිස් ඉතින් අද අපි ගහන්න යන්නේ මචං ග්‍රැනි මොකද්ද මන්ද ග්‍රැනි කොහමද ග්‍රැනි කියන PC ගේම් එක හරිද මේ ගේම් එක මචං අර ගේම් එකත් අපිට මුලින්ම පේනවා මචං අපි කොහේ හරි යනවා කියලා කොහේ හරි තන්නේ කැලෑව මැද්ද යනවා මචං okay I don't know මන් දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා මගෙන් අහන්න එපා මේ යන කැරක්ටර් කොහෙද යන්නේ කියලා මන් දන්නේ නැහැ නේ ඉස්සරහා මොකද්ද මන්ද පේනවා වා ඉස්සරහා ගයක් තියෙනවා ගයක් කනවක් හරි තියෙනවා ලයිට් එකක් පේනවා මචං ගේම් එක මම ගහගනි උප්පා ගනි මම යනවා යන්න කවුද පන්නේ කාටත් පැත්තට හරවන් හිටියේ ඩයල් එක ඕකේ අපි ගේම් එකේ මචං ඕන දැන් තමයි ගේම් එක හරි පටන් ගත්තේ අපිට පෙන්න්නේ කොහොමද අපි මෙතෙන්ට ආවේ කියලා ඕකේ අල හොරර්ස් ගේම් ගහලා මේවත් ග්‍රැනි මේ මොබයිල් ගේම් එක වගේ තමයි බා මම හිතන්නේ මේකෙත් අපිට එස්කේප් වෙන්න නැත්නම් මොකක් හරි මගුලක් කරන් කොහොම හරි මේ ගේම් එක මචං ලොකුවට දන්නේ නැතුණාට මේකේ විස්තරේ මම දන්නවා හරිද මම පොඩි ගේම් ප්ලේ එකක් බලලා ආවේ අපිට ඕන බඩු ටික සහ තියන්න ඕන තැන් මම දන්නවා මචං දැනගෙන ආවේ දන්නේ නැතු මේ වගේ ගේම් ගහන්න බෑ ඒ මේ ටික චෙක් කරන් යමන් කොහොම හරි මේකේ ඉන්න ග්‍රැනි මේකේ ඉන්න මේ අද්ද මොකක් හරි හම්බුණා ඕකියද්ද මන් මේකේ ඉන්න ගෑණි කොහොම හරි මේ එන දරුණු ඊය එන ස්පීඩ් එකත් වැඩි මේ ටික කරමු ඕකේ මේ හොර ගේම් වල මචං මට කයිය ගහන්න බෑ කතා කරන්න බෑ මොකද මේ ඒකට අවදානෙ ගිලිහි යනවා මචං අනික මේකේ මේ ග්‍රැනි මොබයිල් ගේම් එකේ වගේ මේ උඩට යන තියෙනව නේද බං අතන ඕකේ ඕක වැදුනගේ අනිවාර්යෙන් එනවා ගෑණි අසවල තියෙනවා අසවල ඕනේ මොකේද ඊට මම දන්නවා සවල ඕනේ ගෑණි පස්සෙන් යනකොට අර ගෑණිගේ මෙව්වේ කුඩින් ගියා සවල ඕනේ බොයිස් මේ එළියේ තියෙන මොකක්ද ඒක හාරලා ගන්න ඕන මං හිතන්නේ මොකද්ද මන්ද හාරන්න තියෙනවා එළියේ මේ මෙතන නේ තියෙනවා මේ තියෙන්නේ කාර්ගේ බැටරිය කාර් එකේ බැටරිය කොතෙන්ද දෝනි කියලා මම දන්නවා මේක ස්පීඩ් රන් ගහන්නේ මේ මොකද මේ මෙතනක් තියෙනවා එතනින් පයින්න ඕනේ බං ඒක වැදුනේ මේ මෙතන කාර් එකේ බැටරිය සෙට් කරන්න ඕනේ මචං කාර් එකේ බැටරිය සෙට් කරා දැන් එනවා චුවර් එකට ගෑණි එනවා ඇති එන වෙලාවක් පොබන් එපා වෙන එකපාර සෙට් වෙන්නේ නැහැ ඕකේ මෙහෙම මොකුත් නැද්ද පෙට්‍රල් තියෙනවා පෙට්‍රල් එද බවුරෙද්ද ඔක හිටියනේ මෙහෙම මොකුත් නෑ මෙතන මොකුත් නෑ වගේ පරණ ලදරන් කාර් එකක් හදන් අපිට යන්න තියෙන මම රත්තරන් යාළුවනේ අම්මෝ මොකද නෑ මේ බොයිස් මේ මෙතන ඉස්සරහින් උඩ පැනලා යන්න ඕනේ නැත්නම් මේ ගෑණි යනවා ඕකේ බලාගෙන යන්න ඕනි මොකුත් නෑ දෙයට ගෑණි එන්නේ නෑනේ කීයක් තියෙනවා ඕකේ ගෑණි මමයි රත්තර යාළුවනේ මම එක ඇඳට ඉස්සෙල්ලා හැංගිනේ ගෑණි එනවා මොකද බෙල් එක දුනනේ ඕකේ මෙතනින් ගිහලා රතන වට්ටක්ක තියෙන දැන්නේ වට්ටක්ක නෙමෙයි මොකද එළිය මිදුළුනේ මේ මෙතන ටීවී එකේ මේ වගේ තියෙනවා ඇන්ටනාව තියෙනවා let's go ටීවී එකේ ඇන්ටනාව තියෙනවා මම රත්තර යාළුවනේ ග්‍රැනි තුන්වෙනි එකේ හරි හතරවෙනි එකේ හරි මේ වගේ අර යන්න තියෙනවානේ ඕකේ දැන් මම දැන් කෙලින්ම ටීවී එක ගාවට ගිහිල්ලා මචං මේ ටීවී උඩින් මේක දාන්න ඕනේ ටීවී උඩින් තියන්න ඕනේ මචං ගෑණි නෑනේ 90යි ඕකේ අත නමෙන් නෑ බං පාස්වර්ඩ් එක මචං අතන දොරේ පාස්වර්ඩ් එක ඕකේ දොරේ පාස්වර්ඩ් එක යම දොරේ පාස්වර්ඩ් එක මතකයි let's go දොර ගාවට ගියාම මචං අතන බෙල් එක වදිද්දි ගෑණි උතන ඉන්නවා හින්දා හොඳට බලලා යන්න මොකද ගෑණි උතන හිටියොත් බබා හම්බ වෙනවා ඩේ 4න්නේ ආ මෙතන ටයර් එකක් තියෙනවා මම ටයර් එක ඉස්සරහ මීටර උන්නේ අර ඇන්ටනාව තිබ්බනේ එම නිසා මට ටයර් එක ඉන්නවද පේන්නේ නෑ උඩ බං උඩ එක ගහ හිටියොත් කන්ට ගහලා යන්නේ කනපා ඕකේ
පාස්වර්ඩ් එක ගැහුවා අපි කැපුණා. පාස්වර්ඩ් එක ගැහුවා අපි කැපුණා. 8යි 4යි 4යි 2. ඕකේ බොයිස්. let's go. දැන් එනවා අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන් ගෑණි එනවා. තෙන්ට එනවා. මම මෙතන ෆොටෝ එකට කෑල්ලක් වන්නේ කොහෙද දන්නේ. මේන්න කපන්න තියෙනවා. පළතුරු කපන්න තියෙනවා රත්තරයි යාළුවනේ. පළතුරු කපන්න තියෙනවා. මේකද මොකක්ද තියෙද්ද නැහැ. ෆොටෝ එක තිබ්බොත් ආති මේක තුල. යතුරක් එක ෆොටෝ එකක් මොකක් හරි. ඕකේ පේන්නේ නැහැ. මොකද්ද තියෙන්නේ? කී එක. ඕකේ බොයිස් කී එකක් තියෙනවා. මින් බොස් තාමත් channel එක subscribe කරන්න තනුවේ subscribe කරන්න. මොකද මම ඉන්නවද? මම මේ ගේම් ප්ලේ ටිකක් ගෙනලා තියෙනවා. මේ Black Myth Wukong කියන ගේම් එකේ හැම එපිසෝඩ් ටික ගෙනවා. ඒක එපිසෝඩ් දෙකක් මම හිතන්නේ දාලා ඔය එපිසෝඩ් දෙකක් දාලා තියෙනවා. දෙකක් දාලා තියෙනවා. ඉතින් ඒ දෙක බලලා ඔයාලට හොරර් ගේම්ද මේ තියෙන්නේ මේ අතර ඕනේ මේ මොකද්ද එපිසෝඩ් දෙකක් දාලා තියෙනවා. මේ ඒ එපිසෝඩ් දෙකේ ඔයාලා මේ කියන්න ඉන්නවද? නෑනේ මේ එපිසෝඩ් දෙකෙන් Black Myth Wukong ඒ ගේම් එක නැත්තම් හොරර් ගේම්ස් ද වැඩිපුර ඔයාලට ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න බොයිස්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න බෑ. අනිවාර්යෙන් subscribe උත් කරන්න. මම කිව්වා ගෑනිනවා බලංගෝ මූණ නිකන් මොකද්ද කරගෙන ඉන්නේ. ගෑනිනවා දුර. යම. එනි මේ හදිසියට පාරවට ඇපලනවා. ඕකේ. මෙතන මේ ටයරේ එතන මේ ටයර මං හිතන්නේ අර කාර් එකට දාන්න පුළුවන්. හරිද? අර කාර් එකේ ටයරය මං හිතන්නේ ෂුවර් එකට. යා යෝ ඒක මෙව්ව අර මේ ඒක ගලවන්න මචං. මේ අර මෙව්ව එකක් කොහොමද කොහෙද? ගෑණි එනවා දුවපන්. යකෝ මේ ගේම් එක හાર્ඩ් දාලා ගහන්නේ ඈ. හાર્ඩ් දාලා ගහන්නේ. ගේම්. එතන නයිස්. එතන ඉස්සරලත් එනවා කරා. මොකුත් නෑ. ගෑණි කොහෙද? ඇන්ටි කොහෙද ඔයා? මේ වගේ නෑනේ බැලුවනේ බං. ඔය වගේ නෑ. බැලුවා බං. ගෑණි කොහෙන් එයිද දන්නේ නැහැ. මට ගෑණි ඉස්ලාමගේ පස්සෙන් ආවා. ඕකේ මගේ රත්තරන් යාළුවනේ අපි ෂේප් එකේ මචං යතුරු මෙතනින් දාලා ටයර් එක අරන් යමන්. ටයර් කාර් එකට සෙට් කරන්න ඕනේ. කාර් එකේ ටයරේ මං හිතන්නේ. ඔව් කාර් එකේ ටයරේ තමයි. ඔයස් මම මේ වැඩ්ඩර් වගේ ගැහුවට මේ ගේම් ප්ලේ එක පොඩ්ඩක් බලලා වෙ නැත්තම් මේ ගේම් එක ගහන්න බෑ බා. හතර වාස් පාර try කරා. ගහන්න ලේසි වුණේ නෑ. එම නිසා මම පොඩ්ඩක් ගේම් ප්ලේ එක බැලුවා. මේ ටයරේ උස්සා හිමීට බයි යන්නේ මොන මගුලක්ද මේක? එද්ද. පාවෙනවා බං. ගෑණි මේ වෙලාවට આવත් ඉවරයි. ටෙක්නොලොජිය භාවිතා කරන්න ඕනේ බොයිස්. මේ වගේ අවස්ථාවක ටයර් විසික් කර යන්න ඕනේ. අම්මට සිරි ගෑණි ඇතුළේ යකෝ දෙක්කේ නේ. පොඩ්ඩෙන් කනහරහා වදින හොඳ ෂොට් එකක් එනවා. එනවා. ගෑණි එනවා. ගෑණි එනවද? එනවා. ගෑණි එනවා. මම ලැප්ටොප් බම් වෙලාවට ගෑණි අම්බුලෑන් පස්සෙන් එන මොන මගුලක්ද මේ? මචං අපි ටයරේ අතෙන්ට ටයරේ අතෙන් ගිහින් දැම්මනේ. මොකුත් නැහැ නේ. ඊයා. මොකුත් නැහැ. මේ ආපු කාමරේනේ. විතර මොකුත් නැහැ නේ. කොහොම චෙක් කරන්නේ ඔබ? ගෑණි කොහෙන් එයිද දන්නේ නැහැ මචං. උඩට ගිහින් බැලුවේ නැහැ. උඩට යන්න.
මොකද්ද මොකක් කරේ තිබ්බා අපෝ බං ගෑනියනවා සද්ද ඇහෙද්දි බං අයියෝ බෝතල් දාලා හැමතැනම මුකුත් නෑ අයියෝ සීමිත බඩු ප්‍රමාණයක් තියෙන හැමතැනම දොර පට්ට දාඩිය ගෑනියනවද රිස්ක් සද්දයක් ඇහුණා නෑනේ ඕකේ ගෑනි නම් පෙන්න ඒවා චෙක් කරාද මම මතක නෑ ඔය චෙක් කරාද කියලා චෙක් කරගෙන ගියා වගේ මතක ඒක නම් චෙක් කරේ නෑ උඩ චෙක් කරේ නෑ මං හිතන්නේ ගෑනිනවා පන්නනවා අයියෝ මම හිතන්නේ ෂුවර් එකට මේ මොකද්ද අර ෆොටෝ එක ගන්නනේ හින්දා බං පස්සෙන් එන්නේ දැන් ගෑනියන්න කලින් මෙන්න මේ ටයර් සෙට් කරගත්තා නම් ඔබ ගෑනිය ඉක්මන් කරපන් ආවා ඉක්මන් කරපන් ඕකේ නයිස් ගෑනියා ආදනේ නාකි ලොක්කිට මගේ පස්සෙන් එන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් අර ගැනි මොබයිල් එකේ වැඩිය මේ මේකේ හાર્ඩ් බම් පට හાર્ඩ් මොකද මේ අපේ පස්සෙන් පට්ට වේගෙන් එන්නේ කනේ පාරක් කන්න වෙනවා මේ අර ෆොටෝ එකට කෑල්ලකුත් තියෙන්න ඕනේ බා මෙතන මොකුත් නෑ මේකෙත් නෑ උඩුවත් එක මං යන්න අප්පා නෑ චෙක් කරපුවා ආයෙ පාරක් චෙක් කරනවා ආයි ෆොටෝ එක කෑල්ල තිබ්බා ෆොටෝ එක කෑල්ල තිබ්බම මම රත්තරන් යාළුවනේ කොහෙද ෆොටෝ එක තිබ්බේ යටනේ ඩාඩි එබන් මේ දවස්වල බෝ එතන ෆොටෝ එක මචං අර අතන ෆොටෝ එක එතන ෆොටෝ එක සෙට් කරාම ගෑණි පේන්නේ නැහනේ අක්කේ පේන්නේ නැහැ තව එක කෑල්ලක් ඕනේ එක කොහෙද ඕකේ බොයිස් මේ ආයනවා ගෑනිනවා ගෑනියා ඒ කොහෙද බං ඒ ගියේ කඩාගෙන ගෑනි කඩාගෙන ගියා අනිත් ටයර් මේ ටයර් අරන් යන කේස් එකේ අමාරුයි බං එද්ද විසික් කර තමයි යන්න වෙන්නේ බෙරවත් මේ ටයර් අර ගෑණි යන තැන වගේ උස්සන් යන සෙට් වුණොත් බඩු බනිස් ගෑණි ඊයත් දන්නේ නේද oke පොව මේ ටයර් එක එළියට විසියන්කෝ යම ඇතුළේ ඉන්නවද දන්නේ ඉස්සල්ලා තිටිය ඇතුලේ යද්දී මට සිරින්ම ගියාම මේ ගෑණි පේන්නේ නැහැ බං මොන මගුලක්ද මේ කොහමද රෂ් කිරිල් නේ මගේ
ටයරේ දැම්මා. ටයර් නම් ඇතුලෙන් දැම්ම මචං ගෑණි. එතන ගෑණි ෆ්ලැට් එකක් වුණා නැත්තම් ලස්සන ටයරේ සෙට් කරලා එන්න තිබ්බා මොන මගුලක්ද මේ? මගේ පස්සෙන් මෙන්නේ. වරින්කෝ දැන් මේ පැත්තට. පැත්තට ආවට පස්සේ මචං මම මීර යන්න හොඳේ. මේ පේන්නේ ඉස්සල් ලඩේ මම අතන ටයර් ගන්න ගියාම පේන්න එක ගියා ලාවට දැක්කා හොඳ ලාවට ඇතුළට ගියේ නැත්තම් ඉවරයි. මේන් අක්කා යනවා අඩෝ නූලෙන් බා යෝ කීක නෑ බං නනි බඳු නෑ මොකුත් නෑ බස් මම මේ ගේම් එක පට්ට දිකයි බං මේ ගේම් එක මේ උත් නෑ ගෑනිත් පස්සෙන් එනවා පුතේ මගේ පස්සෙන් ආවා එනවත් දන්නේ මේ කලිනුත් චෙක් කරා නේ බං මෙහෙම මොකුත් තිබ්බේ නෑ නේ මං ගෑණි වෙලා ගෑණි එනවා මේක නෑ බං බඩු ලේසියෙන් හම්බෙන්නේ නෑ බං අර ගෑණි පස්සෙන් එන බර් සෙම පෙරනවා වී මෙතනින් උඩ පයින්නවද මේ පැත්තට ආපුවම මචං මේ ඔය තියෙනවා වාසි ඒකේ උඩද මන් තිබේ මන් දැක්කේ නෑනේ නැත්නම් මන් දෙන්න ගෙනවද මේ ලිඳේ මොනවද තියෙනවද දන්නේ නැහැ ගෑණි එනවා අයියෝ බං මොන මඟුලක්ද බං මගේ පස්සෙන් එන්නේ මොන අක්කේ කයන්ද අක්කේ ගනි කරකෝපා මොනවද තියෙද්ද දන්නේ නැහැ මචං මේක ඇතුලේ වටිනා කියන දෙයක් තිබ්බොත් වඩාත් හොඳයි මොනවද තියෙන්නේ අම්මට මිටිය මොන දැන් බයිස් අපිට අරක ගැලෙව්ව හැකි මොකද්ද මේ අර දොරේ ගහලා තියෙන මොනවාද අර දොරේ ගහලා තියෙන්නේ ලෑලි ටික ගලවන්න පුළුවන් හොඳද දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ලෑලි ටික ගලවන්න පුළුවන් අසයි බයයි වගේ නිකන් යන්න බෑ ඕනද එපාද ඉන්නවද නෑ පේන්නේ අක්කා පේන්නේ නෑ මං හිතන්නේ ගලෝපන් උන් දැන් ඔය සද්දේ එනවා දැන් ඔය සද්දේ අක්කා එනවා දැන් ඔය සද්දේ එනවා මං හිතන්නේ මේක ඒක දොරට දාන්න මේ තමක තියෙන අර සද්දේ අක්කාව මං හිතුවේ මට සද්දේ ළඟ ඇහිද්දි මං හිතුවා එන්නේ නැති කියලා කඩ අක්කා යනවා හෙලෝ චන්ද්‍රිකා ඇන්ටි ඔයා ඉන්න අම්මට සිටියනවා එනවා චන්ද්‍රිකා ඇන්ටි එනවා චන්ද්‍රිකා ඇන්ටි ආවා මේන් චන්ද්‍රිකා ඇන්ටි මගේ යාළුවනි මම මේ තනින් ස්කිප් කර දාන්න මොකද මේ සෑහෙන වෙලාවක් යනවා මේ ගේම් එක ගහලා ගන්න එකයි ගණන් ගන්න එපා නිකන් තනින් කැඩි ආවට කොහොමද ඔයාලට ගේම් ප්ලේ එක බැලුවේ හැකි සුපිරියටම ගේම් ප්ලේ එක පැහැදිලිව තියෙනවා කිසි අවුලක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ අම්මා කොහෙද උත්තික පුතෝ 69 90යි 22යි කවුද හිතන්නේ බං ඔතනදී කියලා මොන මගුලක්ද මේ මෙලවර අහන්නේ ගොංගෑනි අයියෝ මං හිතුවේ නෑ බං එතනින් එකපාර ඒ කියලා මම ඒකම වලට කිව්වේ මේ ගේම් එක අමාරුයි කියලා පට්ට අමාරුයි මේ ගේම් එක බං
ඕකේ කෙලෙව්වා. දැන් ඔය සද්දෙටත් එයිද දන්නේ නැහැ ඔතනින්. කළුවර හින්දා මචං මේ ඒ ගෑනිත් කළුවරයිනේ බං. ඒ හින්දා මේ අතන ආර ඉන්නේ. අර ඉන්නේ ඕන් එනවා. එනවා. මං හිතන්නේ අර පැත්තෙන් ආවා. අතන යටි. එනවා පිටපස්සේ එනවා මම ෂුවර් එනවා. ඔය ගෑනිට බෙහෙ මෙතනිනුත් එන්න පුළුවන් බං. බෙහෙ මෙතන නේද? අම්මට මේ දැන් පැය භාගයක් තිස්සේ බෑග් ෆෝන් එකෙන් ගහනවා. මගේ ළඟ සර්විස් නෑ දෙන්න මෙතනට. දැන් මට මේ මොකුලත් ඒ පාර මං හිර කූඩුවේ නේ බගින්නේ. මේක මාව හිර කරලා බං. පිසල්නවාද මහත්තයෝ? පිසල්නවාද අපි එහෙම හිර කරාට අපි සල්නවාද? වැඩ්ඩු තමයි අපි. මං හිතන්නේ මේක දෙවල් මේ ඩේ 7ක්ද කොහෙද නේද ඉන්නේ. උඩ අර වටේ මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් බොඳ වෙලා නිකන් අර මාට්ටු උනානේ තුන් පාරම. මාට්ටු උනාත් මචං ඉවර නම් කරනවා ලවෙත් ඈ. තව බඩු ටිකයි ඕනේ අපිට. මේ මේන් දොරෙන් ගියාන හරි බං කාර් එකට තව ටයර් එකක් තව තෙල් හොයන්නත් ඕනේ. සීප් එකේ යන් මේ මේන් දොරෙන් පැන ගත්තා නම් හරි බං. මේන් දොරෙන් පැන ගන්න ලේසිද? එනවා අයියෝ බං මොනම මගුලක්ද මේ චන්ද්‍රිකා මෙතනම ඉන්නේ බං. පාවෙනවා චන්ද්‍රිකා කමෙතෙන්ට වෙලා කට අරන් බලන් ඉන්නවා හැම වෙලාවෙම. මොන මගුලක්ද මේ? උන් දැන් ආයෙත් කොහෙන් හරි ගියා සිංගල. මම හිතන්නේ මම මාට්ටු වගේ ඔයන අපි try එකක් දෙමු පැන ගන්න. ඕකේ එනවා කොහමද නේ වැඩපාර? එනවා ගෑණි එනවා වෙලත් try යාළුවනේ ගෑණි එනවා දොර වහපන් ගෑණි එනවා. අල්පෝච්චි වැඩක් නැහැ ගෑණි එනවා. මචං අයබරම් මතක් කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා වගේ යාළුවටත් බලන්න වීඩියෝ share කරන්න ලස්සනයි නම් සුපිරි නම් ඕකේ දැන් වටින් ඇවිල්ලා උඩින් ඉන්නවත් දන්නේ නැහැ දොරගාව. මහා මේරු පර්වතය වගේ හිටගෙන නෑනේ. අඩු ඒ දොර බං කොතෙන්ද බං මේ අතුර? මේ අතුර කොතෙන්ද බං දෙන්න තියෙන්නේ? සික්ක බයි අතුර. මෙතෙන්ට ආව චන්ද්‍රිකා අක්කා. මෙතෙන්ට ආව. මෙන්න ඉන්නවා චන්ද්‍රිකා අක්කා. චන්ද්‍රිකා අක්කේ. චන්ද්‍රිකා අක්කා මාත් එක්ක සෙල්ලම් කරනවා. දැන් මට මේ මිනිස්සුක බුදිය ගන්න වෙන්නේ සල්ලි වලට හරියයි. අපේ සල්ලිත් නෑ. අයිත් මාට්ටු වුණා බං. මං හිතුවේ නෑ බං ඒ කියලා එච්චර ඉක්මනට. මේ ඔක්කොම බැරුවනේ බං. නෑ ෆොටෝ එක පිළිවස්සෙත් නෑ. කොහෙද මිස්සුනේ අම්මට සිරි මේ ෆොටෝ එක ඉතුරු කැල්ල නේ බං. ෆොටෝ එක ඉතුරු කැල්ල හම්බුණා. දැන් නම් පොඩ්ඩක් ටිපර් වෙලා වගේ ඈ. අර පැත්තෙන් ගියා මේ පැත්තේ යම. කෙනි පස්සෙන් නම් එනවා දැන් කොහමද? ඕකේ ෆොටෝ එක නම් සෙට් කරා. ලොක්. ඕකේ. එහෙත් නෑ මචං. අර කොහේ හරි මිස් වුණා මොනවා හරි.
මට මොනවා හරි මිස් වුණාද දැන්? what the hell? වීඩියෝ එඩිට් කරනවා බං කතා කරනවා. ගෙනිය ඇත්තනවා. ඉන්න බලන්න ලයින් එකට යනවා නේ මට ගෙනියන. ඒ දැන් නම් ගෑණි හાર્ඩ් වැඩි වෙලා කියන්නේ එනවා වැඩි ඈ. ගෑණි ස්පීඩ් එකත් වැඩි. මම දැක්කත් දන්නේ නැහැ බං එදාට හැංගෙද්දි. ආන් ඉන්නවා චන්ද්‍රිකා. යා. ඕකේ. මේ ටයර් එක මචං සෙට් කරලිමු. මේන් දොරින් පැන ගන්න එක පොඩ්ඩක් නිකන් මොළයට මඤ්ඤන් වගේ. ගෑනියනවද? පෙට්‍රල් ගහුවා. ඕකේ. මම හිතන්නේ එතන යතුරු ඕනේ බා. බොයිස් මේ වීඩියෝ එක එන් කරමු ඒ. එල්ලා ඒ මේ වීඩියෝ එන් කරමු බොයිස්. මොකද අර ගෑණි පස්සෙන් පන්නනවා ඒක මොකක් කර ගන්න. නෑ දෙවෙනි එපිසෝඩ් එකෙන් ඊට ටික ගේමු. මොකද මේ ගේම් එක දික් වෙලා මේ වීඩියෝ එක දිගයි බං ඒ හින්දා මේ ඊතුරු එපිසෝඩ් එකෙන් ඔය ගෑණි ආවා. ඉතින් බොයිස් ගේම් එකේ දෙවෙනි එපිසෝඩ් එක ඕන නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නැත්නම් දීලා කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන් subscribe උත් කරන්න. ඕකේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එන් කරා. වීඩියෝ එක අවසාන කාලේ සෙප්රේට් කෙල්ලෝ ස්ටේට් එකම ආදරෙයි රෙස්පෙක්ට්. එහෙනම් අද වීඩියෝ එන් කරනකොටම good bye.